කොහොමද ඉතින් හැමෝටම අදම අරන් ආවේ වෙනස්ම වීඩියෝ එකක්. කවුරුත් කන්න කැමති පරිප්පු වඩේ හදන්නේ කොහොමද කියලා. අද අපේ ගෙදර පරිප්පු වඩේ හැදුවා. අපේ කියන්නේ මට ඉන්නවා දෘශ්‍යාබහිත අයියා කෙනෙක්. ඉතින් එයාට ඕන කිව්ව පරිප්පු වඩේ හදලා. ඉතින් මං අද හිතුවා පරිප්පු වඩේ හදන්න. ඉතින් ඒ රෙසිපිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අද හිතුවේ. ඉතින් මේ වගේ ලස්සනටම හදාගන්න පුළුවනි. ඉතින්ලම මම පරිප්පු ටිකක් ගත්තා. මේවට නම් මං කියන්නේ කඩල පරිප්පු කියලා. ඔයාලා කොහොම කියනවද දන්නේ නැහැ. මේ වගේ කෝප්පයකින් මම ටිකක් ගත්තා. කැමති ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවනි. මුලින්ම හදන කෙනෙක් නම් ටිකකින් හදලා බලන්න. හරිද? ඊට පස්සේ යාළුවනේ මේක හොඳට සෝදලා වතුර 2-3කින් විතර හොඳින් හොදලා පැයක් විතර පෙඟෙන්න තියන්න ඕන. හරිද? පෙඟෙන්න තියන්න ඕන. එතකොට අර මේක ටිකක් අර ලොකුයි නේට ඒ නිසා පෙඟෙන්න තියන්න පැයක් විතර. ඊට පස්සේ මම මේක හොඳින් වතුර බේරලා අරගෙන පෙරණ එකට දාගන්නවා. ඒ කියන්නේ මේ පරිප්පු වල හොඳට වතුර හිඳෙන්න ඕන. හරිද? හොඳට වතුර හිඳුනම තමයි මේකේ මිශ්‍රණය හොඳට හදාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේදී මෙන්න මේ විදිහට මම හොඳට වතුර බේරලා අරගෙන හරිද? මේක බ්ලෙන්ඩර් කරගන්න ඕන. මේකට මම දාන්නේ රතු ලුණු කියන්නේ මේ ලොකු ලුණු ගෙඩියයි අම්මිරිස් කරල් 3-4කුයි කරපිංච ටිකකුයි දානවා. ඊට පස්සේ මම කහ හැඳි කාලකුයි මිරිස් කුඩුයි ඊට පස්සේ ලුණු ටිකකුයි දානවා. තමන්ගේ රස පරිදි. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ඔක්කොම දාලා මම මික්ස් එක හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අතල මතල තියලා වඩේ එක හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද වඩේ හැදුවේ. පරිප්පු වඩේ. හරිද? බ්ලෙන්ඩර් කරද්දී පොඩ්ඩක් කෑලි ගතිය හිටින්න බ්ලෙන්ඩර් කරගන්න. මොකද එතකොට තමයි පරිප්පු වඩේ එකේ රස. මොකද ගොඩාක්ම පිටි වුණාන් පස්සේ පරිප්පු වඩේ හරි නෑ. මට නම් හරි නෑ. ඒ නිසා මම ටිකක් කෑලි ගතිය හිටින්න තමයි මේ ඔයාලට පේනවා ඇති මේකේ ඇට ගතියක් තියෙනවා. ඒ විදිහට තමයි මම හැදුවේ. හරිද? ඉතින් ඔයාලත් හදලා බලන්න. රසම රස පරිප්පු වඩේ. ආයෙත් දවසක